හෙල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඩයලොග් මොබිටෙල් හච් ඒ වගේම එයාටෙල් සිම් යූස් කරන අයට ඉතින් ෆ්‍රී ඩේටා ගන්න පුළුවන් සුපිරිම වීඩියෝ එකක් තමයි ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ වීඩියෝ එක ඉතින් විනාඩියක්වත් ස්කිප් නොකර බලන්න එහෙනම් අපි යමු මේක කොහොමද ගන්න කියලා බලන්න හරි ඔයාලා ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google එකට හරි Chrome එකට හරි යන්න ඕනේ. හරි ඉතින් ගිහිල්ලා මෙන්න මෙතන තියෙන search bar එකේ search කරගන්න ඕනේ. Sensory Cloud කියලා. නැත්නම් මම ඒකේ website එකේ link එකත් පහළ description එකේ දාලා තියන්නම්. ඔයාලට ඒකෙනුත් යන්න පුළුවන්. හරි ඉතින් search කරපස්ස මෙන්න මේ වගේ result එකක් තමයි එන්නේ. හරි ඔයාලා දැන් ඉතින් මෙන්න එතන උඩම තියෙන වෙබ්සයිට් එක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේ වගේ තමයි වෙබ්සයිට් එක බලා ගන්න හැකියාවක් තියෙන්නේ ඉතින් මේ වෙබ්සයිට් එක ඉතින් පහළට යද්දී ඉතින් ඔයාලා මෙන්න මේ වගේ වෙබ්සයිට් එක ගැන විස්තර කරලා තියෙනවා ඉතින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එක තමයි ඔයාලා VPN free SSL ඒ වගේ ගොඩක් දේවල් ඉතින් ගන්න පුළුවන් ඉතින් දැන් බලමු ෆ්‍රී ඩේටා ගන්න කොහොමද කියලා මේ වෙබ්සයිට් එකේ. ඔයාලා ඉතින් උඩරම ගියාම මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන් get free VPN කියලා. ඉතින් ඔයාලා ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි ඉතින් එන්නේ. ඉතින් ad play වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඉතින් ඔයාලා ඒවා cancel කර යන්න ඕනේ. ඔයාලට ඉතින් මේ ෆ්‍රී ගන්න දෙන දවස් 3ක් වළංගුයි කියලා තමයි තියෙන්නේ. ඒ වගේම GB 15ක් හම්බෙනවා. සුපිරිම ස්පීඩ් එකකුත් හම්බෙනවා කියලා තමයි ඉතින් මේගොල්ලෝ කියලා තියෙන්නේ. හරි ඉතින් පල්ලෙහාට යද්දි ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් generate conference කියලා. ඉතින් ඔයාලා මෙතන ඔයාලගේ sim එක select කරගන්න ඕනේ. ඉතින් මෙතන Hutch, Airtel, Dialog, Mobitel වගේ ඔක්කොම sim බලා ගන්න හැකියාවක් තියෙනවා ඉතින් හරි මම ඉතින් සිලෙක්ට් කරගන්නවා මොබිටෙල් කියලා. ඉතින් ඔයාලගේ සිම් එකත් මෙන්න මෙතන එකපාරක් ටච් කරාම සිලෙක්ට් වෙනවා. හරි එහෙම සිලෙක්ට් කරලා පල්ලෙහාට දින ඔයාගේ පැකේජ් එක මොකක්ද කියලා සිලෙක්ට් කරන්න. ඔයා ඉතින් WhatsApp පැකේජ් එකක් විතරක් නැත්නම් Zoom පැකේජ් එකක් විතරක් නම් යූස් කරන්නේ. ඔයා මේක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් ආයි පල්ලෙහා තියෙන ඇප්ලිකේෂන් කියලා එකක්. ඉතින් Android වල net mode කියලා app එකක් ඒ වගේම iOS වලට V2 box කියලා app එකක් තමයි ඉතින් තියෙන්නේ. ඔයාලා පාවිච්චි කරන ඉතින් iPhone එකක් නම් මෙතන V2 box කියන එක select කරගන්න ඕනේ. මම ඉතින් Android හින්දා net mode කියන එක select කරගන්නවා. ඉතින් එහෙම select කරගෙන පල්ලෙහා තියෙන I am not robot කියන එකට tick එකක් දාගන්න ඕනේ. හරි ඉතින් ඒක ටික් එකක් දැම්මට පස්සේ ඔයාලා පල්ලෙහා තියෙන generate free conference කියන එක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි එහෙම දුන්නට පස්සේ ඉතින් මේක free generate වෙනවා. ඉතින් චූට්ටක් කළා යනවා. ඉතින් මේක generate වෙන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා ඔටෝම පල්ලෙහාට යනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා generate කරගත්ත conference file එක තියෙනවා. ඉතින් ඔයාලා ඉතින් දැන් මේ copy icon එක එකපාරක් touch කරගන්න ඕනේ. ඉතින් ඒකෙන් තමයි මේ conference එක copy වෙන්නේ. හරි මෙන්න මේ වගේ එකපාරක් touch කරාම මේක නිල් පාට වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඒ file එක දැන් copy වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේ file එක දාලා කොහොමද free data ගන්න කියලා ඔයාලා ඉතින් වෙබ්සයිට් එකෙන් බැක් වෙන්න ඕනේ. ඉතින් බැක් වෙලා ඔයාලගේ ෆෝන් එකේ Play Store එකට යන්න ඕනේ. ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ net mode VPN කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මාත් ඉතින් මේක දැන් තමයි ඉතින් ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. හරි දැන් ඉතින් මෙන්න මේ open කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකකට යනවා. ඉතින් මෙන්න මේ වගේ impli conference කියලා තමයි ඉතින් මේ app එකේ තියෙන්නේ දැන්. හරි අපි දැන් බලමු අර copy කරගත්ත conference file එක මේකට add කරගන්න කියලා. හරි දැන් ඉතින් ඔයාලා මම මෙතන පෙන්නන option එක උඩ එකපාරක් touch කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. ඔයාලා ඉතින් ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන import කියන එක උඩ පාරක් touch කරගන්න ඕනේ. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා conference file එක මේක save වුණා බලා ගන්න පුළුවන්.
එහෙනම් දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි, ඔයාලා මෙන්න දැන් පල්ලෙහාන් තියෙන ප්ලේ බටන් එකක් වගේ එකක්. ඉතින් ඔයාලා ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මෙයාගේ පර්මිෂන් වලට ඇලෝ දෙන්න නම් ඉතින් ඒකත් දෙන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ රික්වෙස්ට් එකක් ඉතින් එනවා VPN එක කනෙක්ට් කරන්න කියලා. ඉතින් ඔයාලා මේක ඕකේ කියන එක දෙන්න ඕනේ. හරි, ඉතින් ඊට පස්සේ පල්ලෙහාන් මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ටයිම් එකත් එක්ක මෙන්න මේ කන්ෆිග් ෆයිල් එක ඉතින් වැඩ කරනවා. හරි, ඉතින් දැන් බලමු මේකෙන් කොච්චර ස්පීඩ් එකක් යනවද කියලා. ඉතින් මම Google එකේ සර්ච් කරගන්න ස්පීඩ් ටෙස්ට් කියලා. හරි, ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට මේකට යනවා මම. හරි, ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඉතින් බලන්න පුළුවන් ස්පීඩ් එක. හරි, මම මෙතන go කියන එක දෙනවා. ඊට පස්සේ allow දෙන්න එනවා. හරි, ඉතින් මෙන්න මේ වගේ MPBS 30ක් වගේ ආසන්න ප්‍රමාණයක් ඉතින් යනවා මේ VPN එකෙන්. ඉතින් මේක දවස් 3කින් එක්ස්පයර් වෙනවා. ඉතින් ඔයාලට ආයි ඒ වෙබ්සයිට් එකට ගිහලා ඒ වගේ නිව් එකක් හදාගෙන ආයි යූස් කරන්න පුළුවන්. හරි, ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මම ඉතින් එක ඇප් එකකට විතර පැකේජ් එකක් යූස් කරන කෙනෙක්ට අනිත් ඇප් වල යන ඩේටා ගන්න විදිහක් තමයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරලා ඔයාලා මේක යූස් කරාද කියලා කමෙන්ට් කරන්න යන්න.